ආයුබෝවන් පින්බර උදෑසනක් ප්‍රාර්ථනා කරනවා සිරස FM ශ්‍රවණය කරන ඔබ හැම දිනාටම අතිශය දීර්ඝ වූ මේ සංසාර ගමන ටිකක් හෝ කෙටි කරගන්නට අපට ධර්මාවබෝධය ලබා ගන්නට ජීවිතයේ ලැබුණු එක් සම්දිස්ථානයක් තමයි ඔබත් මමත් මේ ගත කරන මේ මනුෂ්‍ය ජීවිතය. මේ මනුෂ්‍ය ජීවිතය තුළ හැකිතරම් කුසල් රැස් කරගන්නටත් ඒ වගේම ඔබට ධර්මාවබෝධයෙන් යුතුව නිවන කරා ලංවන්නටත් අවස්ථාව ලැබෙන්නේ. අවසරයි ස්වාමීනි, අද දවසේ වැඩසටහන ආරම්භ කරමින් පළමුවෙන්ම ඔබ වහන්සේගෙන් මා විමසන්නට සූදානම් වන්නේ පසුගිය දින කිහිපය තුළදී මේ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙච්ච ඡායාරූප පෙළක් පිළිබඳවයි. යම් කෙනෙකු විසින් මේ ඡායාරූප පෙළ සමාජ මාධ්‍ය වෙත නිකුත් කර තිබුණේ ඔවුන් සූදානම් කළ දානයක් පිළිබඳවයි. ඇතෙන්ම ස්වාමින් වහන්සේ මේ ඡායාරූප දුටුවහම අපි දැක්ක දේ තමයි මේ දානය ඊටාම ප්‍රණීත ආකාරයෙන් ඒ වගේම බොහොම පිළිවෙලට නිවැරදිව සකස් කරලා ඒ දාණය පිළිගන්වලා තිබුණා. නමුත් මේ ඡායාරූප පෙළ දැකීමත් එක්ක බොහෝ දිනෙක මේ දාණය සමග ගැටෙන්නට පටන් ගත්තා. මේ වගේ කාලයක විශේෂයෙන්ම අපි බොහොම බරපතල ආර්ථික අර්බුදයක ඉන්න කාලෙක රටේ ජනතාවගෙන් බොහෝ දෙනෙකුට තමන්ගේ එදා වේලවත් නිවැරදිව ලබා ගන්නට නොහැකිව තියෙන කාලෙක මෙවැනි දානයක් ලබා දීලා ඒ ඡායාරූප සමාජ මාධ්‍ය වෙත නිකුත් කළාම බොහෝ දෙනෙක් ඒ සමග ගැටිලා යම් යම් අදහස් ප්‍රකාශ කරලා තිබුණා. මම ඔබ වහන්සේගෙන් ඒ පිළිබඳවයි ප්‍රථමයෙන්ම විමසන්නට සූදානම් වන්නේ මෙවැනි දානයක් ලබා දීම සහ එය අන් අයට ප්‍රදර්ශනය කිරීම කියන කාරණාව ලෝතුරා බුදු පියාණන් වහන්සේ දේශනා කළ දහම තුල අපිට කෙසේද විස්තර කරන්නට පුළුවන් වන්නේ? කෙනෙකුට ඒ මගින් කුසල් උපදවා ගන්නටත් තව කෙනෙක් ඒ සමග ගැටීම නවතා ගන්නටත් අපි කළ යුත්තේ කුමක්ද කියලා ප්‍රථමයෙන්ම මම ඔබ වහන්සේගෙන් විමසන්නට කැමතියි. අවසරයි ස්වාමීනි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මාත්‍යෝ විසිතුරු දේ පූජා කරන්නාට විසිතුරු දේ ලැබෙනවා කියලා. ප්‍රණීත දේ පූජා කරන්නාට ප්‍රණීත දේ ලැබෙනවා කියලා. ලස්සන දේ පූජා කරන්නාට ලස්සන දේ ලැබෙනවා කියලා. ඒක දානේ ආනිසංසයක්. හොඳේ? දැන් බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටි කොසල් රජතුමා අසිදිසි දානයක් පූජා කරනවා. එතකොට මේ අසිදිසි දානය පූජා කරන්නේ කොසල් රජතුමාගේ බිසව මල්ලිකා දේවිය. හොඳද? එතකොට මල්ලිකා දේවියේ අසිදිසි දානෙට රහතන් වහන්සේලා 500ක් ප්‍රමුඛ ලෞතුරා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න ඕනේ. ඇතුන් 500ක් ඉන්න ඕනේ. රාජ්‍ය කන්‍යාවන් 500ක් අර සේසත් මුතුකුඩේ ඔසවාගෙන ඉන්න ඕනේ. එතකොට ඒ වගේ කෝටි ගාණක් ධනය වැය කරලා පූජා කළා වූ දානයක්. එතකොට දැන් බුදුරජාණන් වහන්සේට ප්‍රමුඛ මහා සංඝරත්නයට මේ මල්ලිකා බිසව කොසල් රජතුමා සමග මේ අසිදිසි දානය පූජා කරද්දී අසිදිසි දානය කියන්නේ මහත්වෝ සම්මා සම්බුද්ධ ශාසනයකට එක්කනයි දෙන්නේ. දෙන්නේ නැහැ. ඒක ප්‍රාර්ථනා කරගෙන එයා පාරමී පුරාගෙන එන්නේ. ඒ ආපු කෙනා තමයි මල්ලිකා බිසව. තේන්න දැන් අද මේ ලෝකේ ඉන්න ලොකුම සල්ලිකාර මහත්තයා තීරණය කළොත් මම අසිදිසි දානයක් දෙනවා කියලා කවදාකවත් ඒක යාට දෙන්න බෑ. ඊට අදාළ සාධක නැහැ. ඒතකොට මේ අසිදිසි දානය පූජා කළාට පස්සේ කොසල් රජතුමාගේ ඇමති මණ්ඩලයේ ඇමතිවරු දෙන්නෙක් අදහස් දෙකක් ප්‍රකාශ කරනවා. එක ඇමතිවරයෙක් කියනවා කොසල් රජතුමා මේ කළේ මහා ධන විනාශයක්. කොසල් රාජ්‍යයේ මෙච්චර දුප්පත් ජනතාව ඉන්නවා. මෙච්චර කන්න නැති මිනිස්සු ඉන්න පුළුවන්. මේ අයට පහසුකම් සලසන්නේ නැතුව මේ කළා වූ වියදම මහා නිෂ්ඵල කාර්යයක් කියලා. තව ඇමති කෙනෙක් මේක වර්ණනා කරනවා. කොසල් රජතුමා මේ පූජා කළා වූ සුන්දර දානය සම්මා සම්බුද්ධ ශාසනයට ශක්තියක්, සම්මා දිට්ඨියට ශක්තියක්, කර්මය කර්මඵල විශ්වාසය ඇති කර ගන්නා වූ ලෝකයාට ශක්තියක්, මේක දානයේ පිළිබඳ ලෝකයාට දෙන්නා වූ පූර්වා දර්ශයක් කියලා එයා ඒක වර්ණනා කරනවා. මේක බුදුරජාණන් වහන්සේට කියනවා කොසල් රජතුමා. බුදුරජාණන් වහන්සේට කියනවා භාග්‍යවතුන් වහන්සේ බලන්නකෝ මම මේ අසිදිසි දානය පූජා කළාට පස්සේ මගේ බිසව මේ වගේ මගේ ඇමතිවරු දෙනෙක්ම මේ ආකාරයෙන් දෙආකාරයක අදහස් ප්‍රකාශ කිරීමක් කළා කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහත්වෝ මේ අසත්පුරුෂ පුද්ගලයා තමා දන් දෙන්නෙත් නැහැ, අනුන් දෙන දානේ වර්ණනා කරන්නේ නැහැ කියලා. තේරෙනවද? තමන් දන් දෙන්නෙත් නෑ, අනුන් දෙන දානය වර්ණා කරන්නෙත් නෑ කියලා බුදුරජාණන් වහන්සේ අර දානය මේ විවේචනය කරපු ඒ මහත්මයා පිළිබඳ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න එතන ඒක අසත්පුරුෂ ධර්මයක් කියලා. හරිද? දැන් කෙනෙක් බුද්ධ පූජාවක් දැකලා ප්‍රණීතව විසිතුරුව ලස්සනට පූජා කළා වූ බුද්ධ පූජාවක් දැකලා මහත්වෝ බයි නෑ ඉන්නවා. මොකද බුදුරජාණන් වහන්සේ නියසිලට පස් ටිකක් අරන් කියනවා මහණෙනි මෙපමණයි සද්ධාව සකස් කරගෙන
ඉන්න කියලා. තේන කොච්චරද මේ නියසිල. තේන අනිත් මහපොළවේ පස් ප්‍රමාණයට අසද්ධාව තුළයි ජීවත්වෙන්නේ. මහනෙනි මේ නියසිලට ගන්න පස් ප්‍රමාණයයි නැවත සුගතිගාමී වෙන්නේ. මේ මහපොළවේ පස් ප්‍රමාණයට සත්වයා මැරිලා දුගතියටයි යන්න. එතකොට මේ බුදුරජාණන් වහන්සේ පෙන්නෙන නියසිලේ පස් ප්‍රමාණය කියන මොකක්ද. මේකට තමයි සද්ධාව කියල කියන්නේ. තේන්න. මොකද මේ කෝටි ප්‍රකෝටි ගානක් ජනතාව ජීවත්වෙන මේ සමාජයේ සද්ධාව සකස් කරන්තියන මේ නියසිලේ තියෙන පස් ප්‍රමාණට. එතකොට මොකක්ද සද්ධාව කියලා කියන්නේ පන්සල් යනවා බුද්ධ පූජාව තියෙනවා එමනැත්තන් සිල් සමාදන් වෙනවා පින්කම් කරනවා කියලා සද්ධාව එතුනා කියලා බුදුරජාණන් වහන්සේ අපිට කියන්නේ නැහැ. සද්ධාව කියලා බුදුරජාණන් වහන්සේ තෙරුවන් කරේ සද්ධාව කියලා අපිට කියන්නේ යමෙක් චතුරාර්ය සත්‍ය තුළ ජීවිතේ විසිරෝල දකීද. චතුරාර්ය සත්‍යයන්ට අදාළව ජීවත්වේද. ඔහු තමයි සද්ධාව ඇති කරගත්ත කෙනා. එතකොට චතුරාර්ය සත්‍ය කියන්නේ මොකක්ද? එක දුක්ඛ සත්‍ය. එයා දුක තමා තුළින් දකිනවා. මොකක්ද දුක? ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස ප්‍රියන්ගෙන් වේමීන අප්‍රියන්නා එක්වීම පංචුපාදානස් කන්ද දුක. දෙවැනි ආර්ය සත්‍ය බුදුරජාණන් වහන්සේ කියනවා ඔබ තුළ දුක තියෙනවා නම් ඒ කියන්නේ මහත්වෝ දැන් අපි තුළ ජාති ජරා ව්‍යාධි මරණ දුක තියෙනවද නැද්ද? එහෙනම් අපි තුළ දුක තියෙනවා නම් දෙවැනි ආර්ය සත්‍ය වෙන දුකට හේතුව තෘෂ්ණාව අපි තුළ තියෙනවද නැද්ද? අනිවාර්යයෙන්ම තියෙනවා. උකුමක් කෙරේ තෘෂ්ණාවද? රූප වේදනා සංඥා සංකාර විඥානයන් කෙරේ තෘෂ්ණාව. එහෙනම් දුකත් අපි තුළ තියෙනවා. දුකට හේතුව තෘෂ්ණාවත් අපි තුළ තියෙනවා. දුක නැති කරන්න නම් මොකක්ද අපි නැති කරන්න ඕනේ? තෘෂ්ණාව නැති කරන්න. තෘෂ්ණාව නැති කිරීමේ මාර්ගය මොකක්ද? ආර්ය ශ්‍රාංගික මාර්ග. දැන් ඔය කාරණා හතර තමයි චතුරාර්ය සත්‍ය. එතකොට යමෙක් මේ කාරණා හතර තුල තමන්ගේ ජීවිතය විසරවා දකීද ඊට අදාළව ජීවත් වෙයිද ඔහු තමයි තෙරුවන් කෙරේ සද්ධාව ඇති කරගත්ත කෙනා. දුක දැකලා දුකට හේතුව තෘෂ්ණාව දැකලා දුක නැති කිරීම තමා තුළින්මයි කියලා දැකලා දුක නැති කිරීමේ මාර්ගය ආර්ය ශ්‍රාංගික මාර්ගය තුල ගමන් කරන්නා තමයි මේ බුදුරජාණන් වහන්සේ නියසිලට ආරම්භ පෙන්නන පස් ටික තුල ඉන්න තෙරුවන් කෙරෙහි වූ සද්ධාව සකස් කරගත්ත කෙනා. එහෙමනම් මහත්තයෝ බුද්ධ පූජාවක් සුන්දර විසිතුරු ලස්සන බුද්ධ පූජාවක් කළා කියලා පසසන පිරිසද වැඩි වෙන්න ඕනේ විවේචනය කරන පිරිසද වැඩි වෙන්න ඕනේ. විවේචනය කරන පිරිසයි මොකද මහත්තයෝ මෙපමණයි සද්ධාවරන් මහ පොළවේ පස් ප්‍රමාණයට අසද්ධාව තුළ. එහෙනම් මහත්තයෝ විවේචනය කරන පිරිස බුදුරජාණන් වහන්සේගේ කාලෙත් වැඩි මධ්‍යස්ථ කාලෙත් වැඩි වුණා අදත් වැඩි හෙට මීටත් වඩා වැඩි වෙනවා. එතකොට දැන් කෙනෙක් චතුරාර්ය සත්‍ය තුල ජීවිතේ විසිරෝල දැක්කට පස්සේ මහත්වයා එක තෙරුවන් කෙරෙහි වූ සද්ධාව. එක තෙරුවන් කෙරෙහි වූ සද්ධාව. එයා චතුරාර්ය සත්‍ය තුල විසිරෝල දකිද්දී එයා දකිනවා බුදුරජාණන් වහන්සේ නමක් බෝධිසත්වයින් හැටියට සාරා සංක කල්ප ලක්ෂ ගානක් මහා සාගරයේ ජලයට වඩා රුධිරය දන් දීලා තියෙනවා. මහා පොළවේ පස්වලට වඩා ශරීර මාංශ දන් දීලා තියෙනවා. විසවක් බිරිඳක් රටක් රාජ්‍යයක් කුමක්ද තිබුණේ සියල්ල දන් දීලා කුමකටද මහත්තයෝ මේ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය උදෙසා. තේරෙනවද? එහෙනම් මහත්තයෝ තෙරුවන් කෙරෙහි සද්ධාව කියන අර්ථය තුල අපිට මේ උතුම් චතුරාර්ය සත්‍ය මතු කරලා දෙන්න. තේරෙනවද? ලෞතුරා බුදුරජාණන් වහන්සේ කෙනෙක් බෝධිසත්වයින් හැටියට පිරුවා වූවේ අප්‍රමාණ කැපවීමට මහත්තයෝ අපි කොහොම බුද්ධ පූජාව තිබ්බත් ඒකේ ප්‍රමාණාත්මක බවක් වැඩි කියලා අපිට කියන්න බැහැ. පුළුවන් කෙනාට. හරි? පුළුවන් කෙනාට හොඳද? කොයිසාල් සුන්දර බුද්ධ පූජාවන් තිබ්බත් ඒක අපිට එපා කියන්නත් බෑ. ඒක කවදාක්වත් ඒකේ වටිනාකම දුර්වල කරන්නත් අපිට බැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ ආමිස පූජාවට වඩා ප්‍රතිපත්ති පූජාව ශ්‍රේෂ්ඨයි කියලා අපිට දේශනා කරනවා. නමුත් මහත්තයෝ හැම කෙනාටම ආමිසයට වඩා ප්‍රතිපත්තිය ශ්‍රේෂ්ඨයි කියන අර්ථයට තාම එන්න පුළුවන් කමක් නැහැ. එයා ඒකෙන්ට එන්න නම් එයා ධර්ම මාර්ගය තුල මේ ලෞකික පූජාවන් සිද්ධ කරලා බුදුරජාණන් වහන්සේට පූජාවන් සිද්ධ කරලා පංචශීලයේ තුල ශක්තිමත් වෙලා තව කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබලා තේන්නද? සම්මා සමාධිමත් හිතක් ඇති කරගත්ත දාට තමයි එයාට ආමිසයට වඩා ප්‍රතිපත්ති පූජාවේ තියෙන වටිනාකම තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා අපි ලෝකයේ දෙස බුදුරජාණන් වහන්සේ අපිට දකින්න පුහුණු කරන්නේ සම්මාදිට්ඨියට අදාළව. හොඳේ? ඒතොර මුල්ම සම්මාදිට්ඨිය අර්ථය තමයි තෙරුවන් කෙරෙහි වූ සද්ධාව.
එතකොට බුදුරජාණන් වහන්සේට වඩා ශ්‍රේෂ්ඨ උත්තමයෙක්, බුදුරජාණන් වහන්සේට වඩා ශ්‍රේෂ්ඨ ශාස්ත්‍රඥ වහන්සේ කෙනෙක්, බුදුරජාණන් වහන්සේගේ ධර්මයට වඩා ශ්‍රේෂ්ඨ මාර්ගයක් අපිට නැහැ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයාට වඩා ශ්‍රේෂ්ඨ ශ්‍රාවකයන් වහන්සේ කෙනෙක් අපිට නැහැ. තේන්න? ඒ නිසා මාත්තු ඒ උතුම් තෙරුවන් සද්ධාව තුල ඉඳලා සම්මාදිට්ඨිය ඊළඟට වැඩෙන්නේ මොකද්ද අපි තුල? කර්මය, කර්මඵල, විශ්වාසය. කර්මය, කර්මඵල, විශ්වාසය. ඉතින් මාත්තු ඒ කර්මය, කර්මඵල, විශ්වාසය තුල හෙට මට බඩගින්න ඉන්න සිද්ධ වුණොත්. හරිද? ඒකට මාත්තු රජයේ පලි නැහැ. මේ රටේ ආහාර ඇමති, කුෂිකර්ම ඇමති පලි නැහැ. මේ රටේ අහිංසක අපේ දායකයෝ ටික, ගමේ ඉන්න දායකයෝ ටික පලි මට බඩගින්න ඉන්න සුද්දුනා නම් මන් සංසාරයේ සංඝයාව බඩගින්න තියලා තියෙනවා. හරිද? හොඳේ සාරා සංක කල්ප ලක්ෂ ගානක් දාන පාරමිතාව පිරූ බුදුරජාණන් වහන්සේට අර 3 මාසයක් එක බමුණෙක් වස් ආරාධනා කළා දන් පූජා කළේ නෑ. හොඳ වෙලාවට අර අස්ස බෙලෙන්ද වගේක් ඒ ගමේ පදිංචි වෙලා හිටිය අස්වැයන්ට කන්න දීලා ඒගොල්ලෝ පෝෂණය කරමින් මාතු ඒ අයගෙන් ලැබුණා වූ සුළු ආහාරයක් තමයි කැඳ හදලා බුදුරජාණන් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝයා. එතනදී බුදුරජාණන් වහන්සේ වස් ආරාධනා කරපු බමුණාට චෝදනා කරන්න ගියේ නැහැ. වස් හමාර කරලා, වස් පවාරණය කරලා ආනන්ද ස්වාමීන් වහන්සේට බුදුරජාණන් වහන්සේ කියනවා, ආනන්ද 3 මාසයක් අපිට වස් ආරාධනා කරපු පුද්ගලයා අපි ගැන සොයලා බැලුවේ නැහැ. අපිට දාන වේලක් දුන්නේ. නමුත් අපි යුතුයකමක් තියෙනවා. අපි හෙට මේ ගමෙන් පිට වෙන්න ඉස්සෙල්ලා අපි ආව කැඳවලා අපි පිට වෙන බව දැනුම් දෙන්න ඕනේ කියලා. ගිහලා ආනන්ද ස්වාමීන් වහන්සේට කියනවා ඒ බමුණාගේ ගෙදරට ගිහිල්ලා දැනුම් දෙන්න කියලා. එතකොට තමයි මේ බමුණාර මාරාවේශයෙන් මිදිලා තේන්න දෙයාට සිහිපත් වුණේ අනේ මම වස් ආරාධනා කළා ස්වාමීන් වහන්සේලාට සැලකුවේ නැහැ කියලා සිව්පස්සේ. ඊට පහුවදා චීවර පූජා කරලා, දානි පූජා කරලා, ඒ අවසාන පින්කම කරලා තමයි බුදුරජාණන් වහන්සේ ගමෙන් සමු අරගෙන යන්නේ. නමුත් ඒ සමුගෙන යද්දීත් බුදුරජාණන් වහන්සේ 3 මාසයක් ඒ ආහාර හිඟවීම පිළිබඳ අර අහිංසක බමුණාට දොස් කිව්වේ. ඒ අහිංසක බමුණාට මාරාවේශ කියන්නේ යාගේ අකුසලයේ තුල යාගේ හිත ශක්තිමත් වුණා. ඒ නිසා මෙයාට අකුසල් විතර්ක නිසාම දානීය පූජා කරන්න හිත දුන්නේ නැහැ. එතකොට මාරයා තුලේ අකුසල් සංස්කාර ශක්තිමත් වුණේ කුමක් නිසාද? බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට අතීතයේ සිදුනා වූ යම් අකුසලයක් විපාකෙට ආව. තේරුණාද? ඒ නිසා මහත්තයෝ මේ මොහොතේ යම් පින්වත් ස්වාමින් වහන්සේ කෙනෙකුට දානය දුර්වල වෙලා තියෙනවා නම්, යම් පින්වත් ගිහි පින්වතෙකුට ආහාරයේ දුර්වලභාවයක් තියෙනවා නම් මහත්තයෝ ඒවා අපි කරගත්තා වූ කුසල් සංස්කාර. ඒක තමයි ධර්මය. මේක පිළිගන්නේ මේ නියසිරේ තියෙන පස් ප්‍රමාණයට. ඒක හොඳින් තේරුම් ගන්න ඕනේ. මොකද සම්මාදිට්ඨිය තියෙන්නේ මෙච්චරටයි ඈ. ඒතර මම මේ කියන දේ මන් දන්නවා ගොඩාක් අය ප්‍රතික්ෂේප කරනවා. නමුත් ප්‍රතික්ෂේප කළොත් ඒගොල්ලන්ට කවදාක්වත් මේ තීන තත්ත්වෙ මිදෙන්න බැහැ. තේරෙනවද? ඒගොල්ල මේක තේරුම් ගත්තොත් තමයි ඒගොල්ලන්ට පුළුවන්කම තියෙන්නේ මහත්තයෝ අනාගතයේදී මෙවැනි විපතකට පත්වෙන්නේ නැතුව වැටෙන බිඳෙන සමාජයක් තුළ, ප්‍රපාතයට යන සමාජයක් තුළ, බංකොලොත් වෙන සමාජයක් තුළ හෝ කාලා බීලා ජීවත් වෙන්න පුළුවන් තත්ත්වයට පත්වෙන සංස්කාර රැස් කර ගන්න. තොර බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරනවා තිරිසන් සතෙකුට දෙන්නා වූ දානයේ ආනිසංස 100ක් තියෙනවා. තිරිසන් සතෙකුට ඔබ ඔය පාරේ ඉන්න පරවියෙකුට, බල්ලෙකුට, පූසෙකුට, හරකෙකුට ආහාර වේලක් දුන්නොත් ආනිසංස 100ක් තියෙනවා. කොහොමද ඒ ආනිසංස 100ක් තියෙන්නේ? ඔබ මරණාසන්න මොහොතේ ඒ සතෙකුට දුන්නා වූ දානයක් සිහිපත් වෙලා අපි කියමු ඔබ මනුස්ස ජීවිතයක් ලබනවා. එතකොට මේ මනුස්ස ජීවිතයක් ලබද්දී අන්ධව ජීවත්ව ඉපදෙන අය දන්නවද? ಜಾති අන්ධ අය දන්නවනේ. ඇස් දෙකමනේ පේන්නේ නැතුව නමුත් අර දානය නිසා ඔබට ඇස් දෙකම පේන ජීවිතයක් ලැබෙනවා. ආනිසංස කීයක්ද? 1යි 2යි මොකද සමහරු එක ඇසක් අන්ධව ඉපදෙනවා. තව සමහරු ඉන්නවා කන් දෙකම ඇහෙන්නේ නැතුව ඉපදෙනවා. නමුත් ඔබ අර දානය සිහිපත් වෙලා මිනිස්සෙක් වුණා, කන් දෙකම ඇසෙන ස්වභාවයේ මිනිස්සෙක් බවට. එතකොට දැන් ආනිසංස කීයද? 4යි. එතකොට තව කෙනෙක් ඉන්නවා එයා ඉපදෙනකොට එක ඇඟිල්ලක් නැතුව ඉපදෙනවා. නමුත් මෙයාට ඇඟිලි 5ම ඇතුව ඉපදෙනවා. ආනිසංස කීයද? 5යි. ඒ වගේ මහත්යෝ ඔය විදිහට ශරීරයේ අවයව සමග හරි බැලුවොත් මේ අවයවයන්ගේ අඩුවක් සමග ඉපදෙන ජනතාවත් එක්ක බැලුවාම ඒවැ පරිපූර්ණභාවය ඇතුව ඉපදෙන කෙනාත් එක්ක බැලුවාම ඒ සිරිසං සතාට දෙන දානෙත් ආනිසංස
සියයක් තියෙනවා. හරිද? එතකොට දුස්සීල පෘථග්ජනයාට එයා දුස්සීලයි. ඒ වගේම පෘථග්ජනයි. තාම තෙරුවන් සරණ පිහිටලා නැහැ. දුස්සීල පෘථග්ජන කෙනාට දෙන්නා වූ දානේ ආනිසංස 1000ක් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. තේන්න? දැන් අපි කියමුකෝ පාරේ ඉන්නවා යාචක මහත්මයෙක්. තේන්නද? එයා හොඳට බීලා ඉන්නේ. තේන්නද? එයා දන්න ධර්මිකුත් නැහැ. ඒ කියන්නේ මිත්‍යා දෘෂ්ටිකයි. දුස්සීලයි පෘථග්ජනයි. එයාට බත් පාසලයක් කවුරු හරි දුන්නොත් ආනිසංස 1000ක් තියෙනවා. හරිද? ආනිසංස 1000ක් එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා තව කෙනෙක් ඉන්නවා. එයා සිල්වත්. නමුත් මිත්‍යා දෘෂ්ටිකයි. තාම තෙරුවන් සරණ පිහිටලා නැහැ. එයා නමුත් සිල්වත්. හරිද? එයාට දෙන දානේ ආනිසංස 10000 තියෙනවා. හරිද? එතකොට තව කෙනෙක් ඉන්නවා. එයා සිල්වත්. ඒ වගේම එයා තෙරුවන් කෙරෙහි සද්ධාව තියෙන කෙනෙක්. තේන? එයාට දෙන්නා වූ දානේ ආනිසංස ලක්ෂයක් තියෙනවා. දැන් මිනිස්යාගේ ශරීරයේ තියෙනා වූ අඩුලුහුඬුකම්, මිනිස්යාගේ සමාජ තත්වයේ තියෙනා වූ විවිධතාවයන් බලද්දි මහත්තයෝ මේ ආනිසංසයන් අපිට හොඳට දකින්න පුළුවන් කෙනෙකුට ගෙයක් තියෙනවා, තව කෙනෙකුට ගෙයක් නැහැ, කෙනෙකුට පොල්ලතු ගෙයක් තියෙනවා, තව කෙනෙකුට රකරන් ගෙයක් තියෙනවා, තව කෙනෙකුට එක කාමරයක ගෙයක් තියෙනවා. මේ සියල්ලම එකිනෙකට වැඩි වෙන්නා වූ ආනිසංස. කෙනෙක් පරිප්පුයි බතුයි කනවා, තව කෙනෙක් පරිප්පුයි පොල් සම්බෝලයි බතුයි කනවා, තව කෙනෙක් පරිප්පුයි එළවලුකුයි බතුයි කනවා. මේ හැම දෙයක්ම මහත්වෝ ආනිසංස එකින් එක තමයි එකතු වෙන්නේ. ඒ වගේ සිල්වත් කෙනාට දෙන්නා වූ දාණය තෙරුවන් කෙරෙහි සද්ධාව ඇති කරගත්තා වූ දෙන්නා දාණය ආනිසංස ලක්ෂයක්. ඒ වගේ බුදුරජාණන් වහන්සේ කියනවා මහත්වෝ එහෙමනම් යමෙක් උතුම් සෝවාන් ඵලය සාක්ෂාත් කරගත්තද එයාට දෙන්නා වූ දාණය ආනිසංස මෙපමණයි කියලා අපිට කියන්න බෑ. යමෙක් සකෘදාගාමී ඵලයට පත් වුණාද එයාට දෙන්නා වූ ආනිසංසවල වටිනාකම මෙපමණයි කියලා කියන්න. යමෙක් අනාගාමී කෙනෙක් බවට පත් වුණාද රහතන් වහන්සේ කෙනෙක් බවට පත් වුණාද උන්වහන්සේලාට දෙන්නා වූ දානේ ආනිසංස මෙපමණයි කියලා කියන්න. එනම් මේ සියලු දෙනා අරමුණු කරගෙන යමෙක් බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට දෙන්නා වූ දානයක් වේද එහි ප්‍රමාණය මෙපමණයි කියලා ආනිසංසයන්ගේ ප්‍රමාණය මෙපමණයි කියලා කියන්න. ඒ විශ්වාසය අපිට තියෙන්න ඕන බං. ඒක තමයි සම්මා දිට්ඨිය. නමුත් මේ විශ්වාසය පිළිගන්නේ මේ නියසිලේ තින පස් ප්‍රමාණයට. තේන්න? ඒ නිසා මහත්තයෝ මේ වෙලාවේ මට ඔබ කියන්නේ මං දුගී කෙනෙක්. මම දුගී ගිහි කෙනෙක්. නමුත් මට ජීවත් වෙන්න විදියකුත් නැහැ. මං දවසට එක වේලයි කන්නේ. ඒ කන්නේත් පොල් සම්බෝලෙකුයි බතුයි. පොල් සම්බෝලෙත් කන්නේ ගෙදර පොල් ගහ තියෙන නිසා. එනිසා මම එක වේලයි කන්නේ පොල් සම්බෝලයි බතුයි මම කන්නේ. නමුත් මට ඇත්ත වශයෙන්ම මේකෙන් බුද්ධ පූජාවක් දෙන්න විදියක් නැහැ. එනිසා මම සාදු කියලා පින් අනුමෝදන් කරන්න ඕනේ. දෙන්න පුළුවන් කෙනෙක්, තියෙන කෙනෙක් විසිතුරු ආකාරයෙන්, ප්‍රණීත ආකාරයෙන්, ලස්සන ආකාරයෙන්, සුන්දර ආකාරයෙන් සුවිශේෂී බුද්ධ පූජාවන් තව පූජා කෙරෙත්වා ඒවා දෙස බලලා මම අනුමෝදන් වෙමි කියලා අනුමෝදන් වුණා නම් මහත්තයෝ අර බුද්ධ පූජාව හා සමාන පිනක් එයාට. හරිද? ඒ හා සමාන පිනක්. ඒත් මහත්තයෝ අපි කිව්වොත් ස්වාමින් වහන්සේලාටත් ආහාර හිඟයි, ගිහි අයටත් ආහාර හිඟයි. ඒ නිසා දැන් එතකොට දැන් මං කිව්වේ ඇයි මේ ආහාර හිඟුනේ කියලා. දැන් මේ සමාජයේ තියෙන වර්ණයේ සැපේ බලේ දුර්වලභාවය. හොඳද? වර්ණයේ සැපේ බලේ දුර්වලභාවය. ඇයි වර්ණයේ සැපේ බලේ දුර්වල? මං ඒකට මුලින්ම හේතුව කිව්වේ මහා සංඝරත්නයේ සුපටිපන්න ගුණය දුර්වල වීම, උජුපටිපන්න ගුණය දුර්වල වීම, ඥායපටිපන්න ගුණය දුර්වල වීම, සාමිච්චපටිපන්න ගුණය. මේ හතර දුර්වලභාවය නිසා ජනතාව පූජා කළා වූ දානේ පෙරලා එන ආනිසංස පක්ෂයේ දුර්වල. හරිද? මොකද සංඝයාගේ සුපටිපන්න ගුණය හොඳට අර්ථ දක්වන්න ඕනේ. කොහොමද අර්ථ දක්වන්නේ? සංඝයා සුපටිපන්නයි කියන්නේ සංඝයා කාමයන්ගේ නිසරුභාවය දැකලා, සංඝයා සංසාර බය දැකලා, සංඝයා ගිහි ජීවිතේ පලිබෝධ බව දැකලා, සංඝයා සංසාර බිය, සංසාර ගැඹුර, සංසාර දුර දැකලා ගිහි ජීවිතේ අතහැරලා උතුම් පැවිදි උපසම්පදාවට අන සංඝයාගේ සුපටිපන්න ගුණය. සංඝයාගේ උජුපටිපන්න ගුණය කියන්නේ සංඝයා දුක තුනී කරන ඍජු මාර්ගය වන ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ගමන් කරනවා. වෙන මාර්ගයකවල ගමන් කරන්නේ සල්ලි හම්බ කරන මාර්ගවල, වෙන දේශපාලන මාර්ගවල, වෙන සමාජ සේවා මාර්ගවල, කුෂිකර්ම මාර්ගවල ගමන් කරන්නේ ඍජු මාර්ගය වන ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ගමන් කරනවා. ඊළඟට සංඝයාගේ ඥායපටිපන්න ගුණය කියන්නේ සංඝයාගේ එකම ඉලක්කය, සංඝයාගේ එකම බලාපොරොත්තුව ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශක්තිමත් කරලා සම්මා සමාධිමත් හිතක් ඇති කරගෙන ලෞකික ඥාන, ලෝකෝත්තර ඥාන ජීවිතයට
එකතු කරගන්න. මොනවාද ලෞකික ඥාන, චුතූපපාත ඥාන, పూర్වේ නිවාසානුස්සති ඥාන, දිව්‍යසෝත, දිව්‍යචක්කු, විදර්ශනානාන, සෝවාන්, සකෘදාගාමි, අනාගාමි ඥානය. එතකොට මෙන්න මේ සංඝයාගේ සුපටිපන්න, උජුපටිපන්න, ඥායපටිපන්න ගුණයන්ගේ දුර්වලභාවය නිසා ජනතාව අපිට දෙන්නා වූ දානයන්ගේ ඒගොල්ලෝ ලබන්නා වූ පෙරලා ආනිසංස පක්ෂය දුර්වල වෙලා ගියා. දුර්වල වෙලා ගියා. හොඳේ. දෙවැනි කාරණය අනිවාර්යෙන්ම ජනතාව දන් දෙන කෙනා දන් දුන්නා, දන් නොදෙන කෙනා මහත්තයෝ ක්‍රමානුකූලව දානය කියන අර්ථය ජීවිතයෙන් ඈත් කර ගත්තා. දානය කියන ඈත් කර ගත්තා. මොකද සංඝයාගේ සුපටිපන්න ගුණේ දුර්වලතාවයන් දැකලා, සංඝයාගේ උජුපටිපන්න ගුණේ දුර්වලතාවයන් දැකලා, සංඝයාගේ ඥායපටිපන්න ගුණේ, සාමීචපටිපන්න ගුණේ දුර්වලතාවයන් දැකලා ඒගොල්ලෝ ක්‍රමානුකූලව දානෙන් බැහැරට ගියා. ඒ වගේම ඔය අන්තර්ජාල වගේ පළවෙන්නා වූ එක එක මිත්‍යා දෘෂ්ටීන් ප්‍රවෘත්ති දැකලා ඒවා නිසාම ජනතාව දානෙන් සංස්කාරයෙන් ඈතට ගියා. තේන්න. ඒ වගේම සමාජයේ තියෙනා වූ කාර්ය බහුල භාවය නිසා, උදේට දවල්ට ගිහිලා පූජා කරගන්න තියෙනා වූ අවිවේකී භාවයන් නිසා ජනතාව මාත්‍යෝ දන් දුන්නේ තෙරුවන් කෙරේ ශ්‍රද්ධාව දුර්වල කරගෙන, තෙරුවන් කෙරේ ගරුත්වය දුර්වල කරගෙන, කර්මයේ කර්මඵල විශ්වාසය දුර්වල කරගෙන, ප්‍රනීත භාවයෙන් නෙමේ, සියතින් සකසගෙන නෙමේ. දැන් හෙට දානෙ තියෙනවා නම් හෙට සතිය දවසක් දානෙ පූජා කරගන්න වෙන්නේ ඔන්න මුදල් ටික ගිහිලා පන්සලට අරින්න. එහෙම නැත්නම් කාට හරි සල්ලි දීලා මේක පූජා කරන්න කියලා කියනවා. ඉතින් මෙවැනි හේතුන් නිසා කාර්ය බහුල වෙන්න සමාජය මේ තාක්ෂණික අතින් දියුණු වෙන්න මහත්වෝ අර කර්මය, කර්මඵල විශ්වාසය, සද්ධාව, ගරුත්වය තුල සිදුවෙන්නා වූ කාරණා දුර්වල වෙලා, ඒ නිසාම මහත්වෝ සමාජයට බලවත් වර්ණයේ සැපේ දුර්වලභාවය සකස් වෙලා තියෙනවා. එතකොට මේ වර්ණයේ බලයේ දුර්වලභාවය සකස් වෙද්දී අද සමාජයට කවුරු හරි ඇහුවොත් අත්‍යවශ්‍යම දේ මොකක්ද කියලා මම කියන්නේ මහත්වෝ දානේ ආනිසංස. දානේ ආනිසංස. ඒ නිසා ලෞතර බුදුරජාණන් වහන්සේට මහත්වෝ ඔබට පුළුවන් නම් ප්‍රනීත දේ පූජා කරන්න, විසිතුරු දේ පූජා කරන්න, ලස්සන දේ පූජා කරන්න. ඒකේ සීමාවක් ඔබ දකින්න ඕනේ නැහැ. තේරෙනවද? ඔබ සීමාවක් දකින්න ඕනේ. නමුත් ඔබ බුද්ධිමත් වෙන්න ඕනේ. ඔබ බුද්ධිමත් වෙන්න ඕනේ. ඔබ කරන පින්කම නිසා අනුන් ගැටෙනවා නම්, තේරෙනවද? ඒ පින්කම අනුන්ට පෙන්වන්න යන්න ඕනේ නැහැ. ඒක හොඳට තේරුම් ගන්න. මොකද මේ වෙලාවේ සමාජය අවුල් වියවුල් ගොඩක වෙලිලයි ජීවත් වෙන්නේ. පංච නීවරණ ගොන්නේ කිමිදිලයි ජීවත් වෙන්නේ. තේරෙනවද? ඒ නිසා මේ වෙලාවේ මහත්වෝ ප්‍රනීත දානයන් පූජා නොකර ඉන්න එපා. ඔබට පුළුවන් ඉහළෙන්ම ප්‍රනීත දානයන් පූජා කරන්න. නමුත් මහත්වෝ ඒ දේ ඔබේ සත්පුරුෂ සම්මාදිට්ඨිය විශ්වාස කරන, කර්මය කර්මඵල විශ්වාස කරන, දානේ ආනිසංස පක්ෂය විශ්වාස කරන පිරිසට පමණක් ඒක පෙන්නුවොත් තේරෙනවද? අර බහුතරයක් කරගන්නා වූ බලවත් අකුසල් වලින් අපි ඒ අයව මිදෙව්වා වෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ කොතනකවත් අපිට අනුන් අකුසල් කරගන්නවා කියලා, අපේ කුසලේ නවත්තන්න කියලා නැහැ. ඒක මම පැහැදිලිව කියනවා. හොඳද? ඒක පැහැදිලිව කියනවා. බුදුරජාණන් වහන්සේ කියලා තියෙන අපිට සම්මාදිට්ඨිය අර්ථයන් කියලා දෙන්න කියලා. තේරෙනවද? ඒක අනිත් ලෝකයා මේ නියසිලෙන් පස්තිකෙන් බැහැරව ඉන්න අය ඒක පිළිගන්නේ නැහැ කියලා මහත්තයෝ අපි කරන දේ හංගල කරන්න ඕනේ නැහැ. තේරෙනවද? අපි කරන දේ හංගල කරන්න ඕනේ නැහැ. තේරෙනවද? අපි නොකර ඉන්නත් ඕනේ නැහැ. එහෙම කරන්න අවශ්‍ය නැහැ. එහෙමනම් මහත්තයෝ දානේ අතුරුදහන් වෙලා යාවි. තේරෙනවද? දානේ අතුරුදහන් වෙලා ගියොත්, දානේ අර්ථයන් තව දුර්වල වෙලා ගියොත්, දන් නොදී ගියොත් මහත්තයෝ මුළු රටටම බඩගින්න ඉන්න වෙනවා. මුළු රටටම බඩගින්න ඉන්න වෙනවා. තේරෙන්නේ? ඒ නිසා මේ වෙලාවේ මහත්තයෝ සමාජයට අත්‍යවශ්‍ය එක කර්මය කර්මඵල විශ්වාස. ඒක තියෙන සම්මා දිට්ඨියට. තේරෙනවද? දෙක සම්මා සංකප්පයන්ට අදාළ නෙක්ඛම්ම සංකප්පය. ලෝභ දේශ මොහයන්ගෙන් තොරව පින්කම් කරනවා. තේරෙනවද? ලෝභ දේශ මොහයන්ගෙන් තොරව පින්කම් කරනවා. ඊළඟට මාර්ගයේ තියෙන්නේ සීලය. පංච සීලය ආරක්ෂා කරගෙන කරන පින්කම කරනවා. තේරෙනවද? අන්න සම්මා වායාමයන්ට අන්න කියනවා අපි තෙරුවන් කෙරෙහි සද්ධාවෙන්, කර්මය කර්මඵල විශ්වාසයෙන්, ලෝභ දේශ මොහයන් අතහැරලා, කේන්ති නොගෙන පංච සීලේ ආජීව අට්ටමක සීලේ ආරක්ෂාවෙන් මහත්වෝ මම කියනවා හැකිතාක් ඔබට ධනය තියෙනවා නම් ඒ ධනය ලැබුණේ ඔබට සංසාරේ දන් දීලා. තේරෙනවද? වෙන දෙයක් නිසා නෙමේ. කෙනෙක් දුප්පත් භාවයට පත් උනේ, කෙනෙක් පෝසත් භාවයට පත් උනේ මහත්වෝ හේතුඵල ධර්මයක්.
ඒක තමයි බුදු දහම කියන්නේ. ඒක තමයි කර්මය, කර්මඵල විශ්වාසය. කර්මය කර්මඵල විශ්වාසය තුළ ලෝකයේ දකිනගෙන සාදුකින් පෙළෙන අය දැන් ඉතින් නැගිටලා අන්තිම සටනට සූදානම් වෙන්න කියන සටන් පාත කියන්නේ. ඒ සටන් පාතේ අමූලික බොරුවක් මිත්‍යාවක් කියන එක පැහැදිලි. එතකොට සාදුකින් පෙළෙන අය දැන් ඉතින් නැගිටලා කරන්න තියෙන්නේ මොකද්ද? කර්මය කර්මඵල විශ්වාසයෙන් දන් දෙන්න. හරිද? තේරෙනවද? සාදුකින් පෙළෙන අය දැන් ඉතින් නැගිටලා කර්මය කර්මඵල විශ්වාසයෙන් දන් දෙන්න. එතනයි ඔබට වර්ණය සැපය බලය යළි ලැබීමේ මාර්ගය බවට පත්වෙන්නේ. මොකද අපේ රටේ පසුගිය අවුරුදු 50ම පත්වන කිසිම පාලකෙක් දානයෙන් සමාජයට පූර්වාදර්ශ දුන්නේ නැහැ. තේරෙනවද? තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් කර්මය කර්මඵල විශ්වාසයෙන් මහා සංඝරත්නය අරමුණු කරගෙන කිසිම පාලකෙක් පූර්වාදර්ශයෙන් දන් දෙන්න සමාජයට ගැන්නුවේ නැහැ. ඒගොල්ලෝ කලේ තමන් දන් දෙන්නේ අනුන්ගේ දාන ගිහිල්ලා බෙදුවා. එහෙම නැත්නම් කොන්ත්‍රාත් කට්ටිය නැත්නම් ලොකු ධනවත් කට්ටිය සංවිධානය කළා වූ දාන නැත්නම් ඒගොල්ලෝ යොමු කළා වූ දාන ඒගොල්ලන්ගේ දානේ වගේ බෙදුවා මිසක් කවදාක්වත් කර්මයේ කර්මඵල විශ්වාසයෙන් දන් දුන්නේ. ඒ නිසා මහත්වෝ මේ එකම අපේ රටේ පහළ වුණ රජයකටවත් මහත්වෝ ශක්තිමත්ව රජයක් කරන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. තේරෙනවද? හැමදාම ජනතාවගේ අප්‍රසාදයට ලක් වෙලා මහා ප්‍රශ්න ගොඩාක් අවුල් වියවුල් ඇති කරලා තමයි කෙනෙක් බලයෙන් පහ වෙලා යන්නේ. සෑම දෙයක්ම මහත්වෝ පාලකයාගේ වර්ණයේ සැපේ බලේ දුර්වලතාවයන් මේ වර්ණයේ සැපේ බලේ දුර්වලතාවයන් සකස් වෙන කුමක් නිසා? දානයේ ආනිසංසයන්ගේ දුර්වල. දැන් අපිට මේ මොහොතේ වර්තමානයේ දානයේ දුර්වලභාවයන් පිළිබඳ සක්සුදක්ෂි පේනවා. කිසිම පාලක පින්වතුනෙකුට වර්ණයේ සැපේ බලය නැහැ. කොතනකවත් ජනතාවගේ ආකර්ෂණය දිනා ගන්න ජනතාවගේ කැමැත්ත දිනා ගන්න ස්වභාවයක් නැහැ. තේන්න? එතකොට ඇයි එහෙම උනේ? මොකද පාලකයින් ඉක්මවා ජනතාව ඉහළට එනවා. තේන්න? පාලකයින් ඉක්මවා ජනතාව ඉහළට. ඇයි? පාලකයින්ගේ වර්ණයේ සැපේ බලය දුර්වලයි. පාලකයින්ගේ වර්ණයේ සැපේ බලය දුර්වල වෙනකොට මහත්තයෝ ජනතාව ජනාධිපති මණ්ඩලයට ඇතුළට යනවා. ඒ කියන්නේ පාලකයාට වඩා ජනතාවගේ වර්ණයේ සැපේ බලය වැඩි වෙලා. ඇයි එහෙම උනේ මහත්තයෝ? පාලකයින් විසින් ජනතාවට පූර්වාදර්ශ දුන්නේ නැහැ. අන්න ඒක නිසා එදා බුදුරජාණන් වහන්සේ මල්ලිකා බිසවත් කොසල් රජතුමාත් වර්ණනා කරන්නේ ඔබලා මේ පූජා කළා වූ අසිරිසි දානේ කොතනකවත් වරදක් මම දකින්නේ නැහැ. ඔබලා සත්පුරුෂ කෘතවේදී ධර්මතාවයක්මයි සමාජයට මේ ඉදිරිපත් කළේ. තේරෙනවද? මේ දානේ ආනිසංස දැකලා මේ විචිත්‍ර මේ සුන්දර මේ ලස්සන දානේ දැකලා තව මිනිස්සුયો තව දන් දේවා. ඒ තුලින් ජනතාවගේ ආයුෂ වර්ණයේ සැපේ බලය වැඩේවා කියලා බුදුරජාණන් වහන්සේ ඒ දානේ දා වර්ණනා. එසා බුදුරජාණන් වහන්සේ මහත්තයෝ එවන් සුන්දර ප්‍රනීත දානයන් වර්ණනා කළා නම් තේරෙනවද? අද මට ඒක කරන්න එපා කියලා කියන්න බෑ. නමුත් ආමිෂ පූජාවට වඩා ප්‍රතිපත්ති පූජාව ශ්‍රේෂ්ඨයි. නමුත් ප්‍රතිපත්තිය තුලත් මහත්තයෝ බුදුරජාණන් වහන්සේ කවදාක්වත් ආමිෂය හතරින්න කියලා අපිට කියන්නේ නැහැ. ඒ නිසා ආමිෂය තුල ශක්තිමත් වෙලා ලෞකික මාර්ගය තුල ශක්තිමත් වෙද්දී කෙනෙක් ඔය ආමිෂ පූජාවන් කෙරේ තියෙනා වූ කැමැත්ත යාගේ වැඩි. හැම කෙනාම නිවන් අවබෝධ කරගන්න කැමති නැහැ. හැම කෙනාම සෝවාන් ඵලයටපත් වෙන්න කැමති. සමහරු කැමති සුවසේ දන් දීලා ඊළඟ ජීවිතේ සුවසේ දෙවියෙක් සුවසේ සුන්දර මිනිසෙක් වෙන්න. එතකොට එයාට ඒ අයිතිය තියෙන්න ඕනේ. ඒ අයිතිය අපිට පා කියන්න බෑ. එයාට ඒ අයිතිය තියෙන්න ඕනේ. නමුත් මහත්තයෝ අපි තේරුම් ගන්න ඕනේ මේ උතුම් ධර්මයන් තේරුම් ගන්න පුළුවන් මේ නියසිලේ තියෙන පස් ප්‍රමාණයට පමණයි. මහ පොළවේ තියෙන පස් ප්‍රමාණයට අසද්ධාව තුල ඉන්නේ. එනිසා මහත්තයෝ ඔය කොයිසා සුන්දර විසිතුරු පූජාවක් තිබ්බත් පසසන පිරිසට වඩා විවේචනය කරන පිරිස වැඩි. නමුත් ඒ විවේචනය කරන පිරිස වැඩි කියලා කිසි කෙනෙක් තමන් පූජා කරන්නා වූ දානයන් තමන් පූජා කරන්නා වූ විසිතුරු බුද්ධ පූජාවන් මහත්තයෝ නොකර ඉන්න නම් එපා. ඔබ නොකර හිටියොත් ඔබත් අර පිරිසගේ ගොඩටම වැටෙනවා. හරිද? එනිසා මහත්තයෝ මම නැවතත් කියනවා කරන පින්කම තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් කරන්න, තෙරුවන් කෙරෙහි ගරුත්වයෙන් කරන්න, කර්මය කර්මඵල විශ්වාසයෙන් කරන්න, ප්‍රණීතව සියතින් සකසා ඒ පින්කම් කරන්න. කවුරු බැන්නත්
සුවපත් වේවා කියලා හිතන්න. ස්වාමිනී ඔබ වහන්සේ දානෙහි වැදගත්කම දන් දෙන ආකාරය පිළිබඳව අපිට කලින් කොටසේදී තාම මැනවින් පැහැදිලි කරලා දුන්නා. විශේෂයෙන්ම මේ විසිතුරු ලෙස දානය පූජා කිරීම, ප්‍රණීත ලෙස දානය සකස් කොට පූජා කිරීම කියන කාරණාවන් කොතරම් වැදගත්ද? එයින් ඔබට ලැබෙන ආනිශංසය කෙතරම්ද? එය ඔබගේ සංසාරික ජීවිතය තුළ ඔබව කොතෙක් දුරට අරගෙන යනවාද කියන කාරණාවන් ඔබ වහන්සේ පැහැදිලි කළා. ඒ වගේම එවැනි ආකාරයෙන් දන් දෙන අය සමග ගැටෙන්නට යාමෙන් සිදුවන අනර්ථය පිළිබඳවත් ඔබ වහන්සේ මනාව පැහැදිලි කළ දුන්නා. ඒ වගේම ස්වාමීනි දැන් මේ දිනවල බොහෝ දෙනෙකුට තියෙන ගැටලුවක් තමයි Taman මෙතෙක් කාලයක් දානේ පූජා කරපු විදිහටම Tamanට බුද්ධ පූජාව පූජා කරගන්නට පුළුවන් කමක් ලැබිලා නැහැ. සමහරවිට ගෙදර දොරේ තියෙන වියදම් අධික ලෙස වැඩි වෙලා තියෙන නිසා බොහෝ දෙනෙක් මුලින්ම බුද්ධ පූජාවේ කොටසෙන් යම් ප්‍රමාණයක් ඉවත් කරලා දන් දෙන්න පුරුදු වෙලා ඉන්නවා. එහෙම නැත්නම් දීපු බුද්ධ පූජාව සම්පූර්ණයෙන් නවත්තන තැනටත් සමහර අය ඇවිල්ලා ඇති. මේකෙන් අපිට සිද්ධ වෙන කුසල සහ අකුසල විපාකයන් පිළිබඳව ඔබ වහන්සේගෙන් මේ මොහොතේදී විමසන්නට කැමතියි. අවසරයි ස්වාමීනි. මෙහෙමයි පුතේ. දැන් මේ කාලේ ඔබ මහත්මයා මගෙන් අහන්නේ මේ කාලේ ජනතාව තුළ තියෙනා වූ ආර්ථික ප්‍රශ්න නිසා ජනතාව බුද්ධ පූජාව පූජා කරන පින්වතුල්ලා සමහරු බුද්ධ පූජාව දැන් තියන්නේ නැහැ. සමහරු ඒක ප්‍රමාණාත්මකව කාලක් අඩු කරනවා. තව කෙනෙක් ඉන්නවා ප්‍රමාණාත්මකව භාගයක් අඩු කරනවා. තව කෙනෙක් ඉන්නවා ප්‍රමාණාත්මක කාලක් අඩු කරනවා. තව කෙනෙක් ඉන්නවා බුද්ධ පූජාව සම්පූර්ණයෙන්ම නතර කරලා දානවා. ඒකෙන් පැහැදිලි වෙන්නේ මහත්තයෝ අපි ක්‍රමානුකූලව තෙරුවන් කෙරේ සද්ධාවෙන් පල්ලමට එනවා කියලා. තේරෙනවද? තෙරුවන් කෙරේ සද්ධාවෙන් පල්ලමට එනවා කියලා. එතකොට අපි බුදුරජාණන් වහන්සේ කියන්නේ අපේ ශාස්ත්‍රඥ වහන්සේ බුදුරජාණන් වහන්සේ මුල් කරගත්තා වූ ගමනක් අපි යන්නේ. බුදුරජාණන් වහන්සේම බොහෝම පැහැදිලිව අපිට දේශනා කරනවා මහත්තයෝ. අර මහා ප්‍රජාපති ගෝතමිය තමන්ගේම අතින් සිවුරක් වියලා ඒ සිවුර පූජා කරගන්න වෙලාවේ බුදුරජාණන් වහන්සේ කියනවා මොකද මේ මහා ප්‍රජාපති ගෝතමීට අවශ්‍ය වුණේ මේ චීවරය බුදුරජාණන් වහන්සේට පූජා කරන්න. බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරනවා ප්‍රජාපතිය මේ චීවරය මහා සංඝයා අරමුණු කරගෙන පූජා කරන්න කියලා. නමුත් ප්‍රජාපති ගෝතමිය කැමති වෙන්නේ නැහැ. එයා කියන භාග්‍යවතුන් වහන්සේ මේ ඇඟිලි තුඩු ඔක්කොම මගේ තුවාල වෙලා ඉදිකටු ඇනලා මං මෙපමණ කාලයක් මගේ අතින් මේ චීවරය වියලා නූල කටල කැටිලා මේ එකතු කරලා මම මේ චීවරය විව්වේ අනේ මේක ඔබ වහන්සේටමයි කියලා බුදුරජාණන් වහන්සේ දෙවෙනි වාරත් ප්‍රතික්ෂේප කරනවා. තුන්වෙනි වාරයත් ප්‍රතික්ෂේප කරනවා. පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා භාග්‍යවතුන් වහන්සේ මේ මෑණියන්ට අනුකම්පා පිණිස ඔබ වහන්සේ මේ චීවරය පිළිගන්න කියලා. මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා ආනන්ද බුදුරජාණන් වහන්සේට පූජා කිරීම නෙමේ මහත්ඵල මහානිසංස ලැබෙන්නේ මහා සංඝරත්නය ආරමුණු කරගෙන පූජා කිරීම. මොකද මහා සංඝරත්නය කියන්නේ මහත්ව සමූහයක්. තේන්න මහා විශාල සමූහයක්. ඒ නිසා ඒ සංඝයා බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝයා ආරමුණු කරගෙන පූජා කරගන්නා වූ දේ මහත්ඵල මහානිසංස ලැබෙන්නේ කියලා. එතකොට මහත්වෝ අනිවාර්යෙන්ම මහා සංඝයා අරමුණු කරගෙන පූජා කරන දේ තමයි මහත්ඵල මහානිසංස. එතෙන්දී බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝයා කියලා අරමුණු කළොත් එහි ආනිසංස පක්ෂය තවත් වැඩි. තේරෙනවද? ඉතින් ඒ නිසා මහත්වෝ අපි එවන් ආනිසංස පක්ෂයක් තියෙන මහා සංඝරත්නය අරමුණු කරගෙන අපිට දන් දෙන්න අවස්ථාව සලසලා දුන්නේ කවුද? ලෝතුරා බුදුරජාණන් වහන්සේ. ලෝතුරා බුදුරජාණන් වහන්සේ සාරා සංක කල්ප ලක්ෂ ගානක් දසපාරමී ධර්මයන් පුරලා මේ උතුම් චතුරාර්ය සත්‍ය මතු කළේ නැත්තම් මහත්තයෝ අපි තාමත් මිත්‍යා දෘෂ්ටික භාවය තුලයි ජීවත් වෙන්නේ. තේරෙනවද? ඒ නිසා මහත්තයෝ ඒ ලෝතුරා බුදුරජාණන් වහන්සේ කියන ඒ උතුම් ශාස්ත්‍රඥ වහන්සේ කියන ඒ උතුම් අර්ථයේ වටිනාකම අපිට තේරුම් ගන්න ඕනේ. තේරෙනවද? ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඔබට බත් ටිකක් නැත්තම් තේරෙනවද? ඔබට කන්න තියෙන බත් ටික විතරක් නම් ඔබට තියෙන ප්‍රමාණයෙන් ඔබ තේ හැන්දක් බුදුරජාණන් වහන්සේට පූජා කළා කියලා බුදුරජාණන් වහන්සේට කවදාකවත් අගෞරවයක් වෙන්නේ. මොකද ඔබට තියෙන දෙයයි ඔබ පූජා කළේ. තේරෙනවද? නමුත් ඔබ පූජා නොකළ හිටියත් අද අපිටත් දාන්නේ නැහැ. තේරෙනවද? අපිත් බඩකින් ඒ නිසා මට පූජා කරන්න දෙයක් නැහැ කිව්වත් කවදාක්වත් ඔබේ තෙරුවන් කෙරේ සද්ධාවට අගෞරවයක් වෙන්නේ නැහැ. නමුත් ඔබ තේරුම් ගන්න ඕනේ බුදුරජාණන් වහන්සේට පූජා කරන්න තරම් බත් හැන්දක් මට අද නැති උනේ මන් සංසාරේ බුදුරජාණන් වහන්සේට පූජා කළා වූ බුද්ධ පූජාවක් විවේචනය කිරීමේ අකුසල් විපාකය නිසාමයි කියන කාරණය තමයි. ඒක තමයි ශ්‍රේෂ්ඨම බුද්ධ පූජාව බවට පත් වෙන්නේ. තේරුණාද? යමෙකුට අද දවසේ බුද්ධ පූජාව පූජා කරගන්න බත් හැන්දක් ගෙදර නැත්තම් තේරෙනවද?
ඒ බත් ඇන්ද නැත්තං ඔබ ගෙදර ලිඳෙන් වීදුරුවකට වතුර එකක් පැන්න එකක් පිරිසිදු අරන් බුදුරජාණන් වහන්සේට පූජා කරන්න. බුදුරජාණන් වහන්සේට පූජා කරලා ඔබ නුවනින් දකින්න මං මේ සුන්දර මනුස්ස ජීවිතයක් ලබලා. මේසා සැප සම්පත් බහුල ලෝකෙක. මේසා ධනකුවේරයන් ජීවත් වෙන ලෝකෙක. මේසා සුන්දර දානයන් දෙන ලෝකෙක. මට අද දවසේ බුදුරජාණන් වහන්සේට පූජා කරන්න වත්හැන්දක් නැතිවුණේ මන් සංසාරයේ බුදුරජාණන් වහන්සේට පූජා කලා වූ දානයන් විවේචනය කරපු නිසාමයි. මම සංසාරයේ බුදුරජාණන් වහන්සේට පූජා කලා වූ දානයක් වලප්කපු නිසාමයි. මන් සංසාරයේ බුද්ධ පූජාව කියන අර්ථය විවේචනය කරපු නිසාමයි. ඒ නිසාමයි මට අද බත්හැන්දක් බුදුරජාණන් වහන්සේ උදෙසා පූජා කරන්න බැරිවුණේ කියන ඒ සිතුවිල්ල කර්මය කර්මඵල විශ්වාසයට අදාළ වැටි කරගන්න ඒ ඔබ ජීවිතේ බුදුරජාණන් වහන්සේට පූජා කලා වූ ශේෂ්ඨම බුද්ධ පූජාව බවට පත්වෙනවා. හරිද? අවසරයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට නැවත වතාවක් ස්තුතිවන්ත වෙනවා. මම හිතන්නේ දැන් අපි බොහෝ දිනකට පැහැදිලි තමන් කරන පින්කම කෙසේද කළ යුත්තේ කියන කාරණාව පිළිබඳව. තමන් ශ්‍රද්ධාව පෙරට කොටගෙන දන් දෙන කෙනෙක් නම් ඔබට හැකි පමණින් දන් දීම තමයි මේ වගේ කාලයකදී ඔබ කළ යුත්තේ. ඔබට පුළුවන් උපරිමයෙන් දන් දුන්නොත් ඒන් ලැබෙන ආනිශංසය විශාලයි කියන එක මේ මොහොතේදී ඔබට පැහැදිලි ඇති. ඒ එක්කම ස්වාමීනි දැන් බොහෝ අවස්ථාවල අපිට පේන තියෙන දෙයක් තමයි අපේ රටේ දේශපාලනය තුල ගත්තත් එහෙම නැත්නම් ඉහළ තියෙන රාජ්‍යතන්ත්‍රයේ තැනක ගත්තත් යම් ආයතනයක ගත්තත් සමහර විට මේ තෘෂ්ණාව කියන කාරණා විශේෂයෙන් තනතුරු අත්හරින්නට තියෙන ලෝභකම සමහර වෙලාවට ඒ තනතුරු ලබා ගැනීම සඳහා තියෙන දැඩි තෘෂ්ණාව ලබාගත් තනතුරෙහි සිටිමින් අන් අය කෙරෙහි අනුකම්පාවක් නැතු අන් අය කෙරෙහි තැකීමක් නොමැතිව කටයුතු කරන අවස්ථාවන් බොහෝ විට දැකලා තියෙනවා. මේ තෘෂ්ණාව නිසාම අපි පහුගිය කාලේ දැකපු දෙයක් තමයි තමන්ගේ තනතුරු අත්හරින්නට නොහැකි වීම නිසා අවසානයේ දැඩි පීඩාවන් මැද්දේ තනතුරු අතහැර යන්නට සිදුවීම. තෘෂ්ණාව නිසා අපේ සංසාරික ජීවිතය තුලත් අපිට නිවන පමා කර ගන්නට සිද්ධ වෙනවා අපේ ස්වාමීන් වහන්සේ. මම කැමතියි ඒ පිළිබඳවත් අද වැඩසටහනේ අවසන් කොටසෙන් යම් පැහැදිලි කිරීමක් ඔබ වහන්සේගෙන් ලබා ගන්න. අවසරයි ස්වාමීනි. මේමයි මාත්‍ය දැන් කියන්නේ මේ තෘෂ්ණාව නිසා ඇතිවෙන්නා වූ මේ විනාශය කියන්නේ දුක. ඇයි මේ විදිහට මේ තේරුම් නොගන්න කියලානේ නේ? රටේ පාලකයින්, රටේ නායකයින්, රටේ නිලධාරීන්, රටේ වගකියුත්තන් තේන්නල්. ඇයි මේ තව තවත් මෙවැනි විනාශයන් සිද්ධ වෙන්නේ තව තවත් මේ තෘෂ්ණාව තුළ ශක්තිමත් වෙන්නේ කියලානේ. ඉතින් බුදුරජාණන් වහන්සේ බොහොම පැහැදිලිව කියනවා මහත්තයෝ මේ සත්වයා කහවණු වැස්සක් වැස්සත් කවදාක්වත් තෘප්තිමත් වෙන්නේ නැහැ. වැහැලා තියෙන්නේ මොකද්ද? කහවණු වැස්සක්. තේන්න? කහවණු වැස්සක් වැස්සත් සත්වයා තෘප්තිමත් වෙන්නේ නැහැ. තේන්නල්? ඒ සමාත්‍යයෝ සමාජය තුළ ලියලන සමාජය තුළ දළුලන සමාජය තුළ පදංග වශයෙන් නැගෙන මේ තෘෂ්ණාව ගැන අපි අමුතුවෙන් කතා කරන්න ඕනේ නැහැ. මොකද අපිට සක්සු දක්ෂේ ඒහි පස්සිකව තෘෂ්ණාවේ විනාශය පේනවා. තෘෂ්ණාවේ විනාශය මොකද්ද? දුක. තමනුත් දුකට පත් වෙනවා. තමන්ගේ පවුලේ සිළු දෙනාම දුකට පත් වෙනවා. තමන් වට කරගෙන හිටිය පිරිසත් දුකට පත් වෙනවා. රටත් ජනතාවත් දුකට හේතුව මොකද්ද? තෘෂ්ණාව. එතකොට දුකට හේතුව තෘෂ්ණාව නම් දැන් මේ දුක නැති කරන්න නම් මොකද්ද කරන්න තිබ්බේ? තමා තුළ තෘෂ්ණාව අඩු කරගන්න ඕනේ. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ මේ බොහොම සුන්දර පැහැදිලි ධර්මයක් කියලා තියෙනවනේ මහත්තයෝ. දුක කියන දේ දැන් පෙන්නවා. දුකට හේතුව තෘෂ්ණාව තමා තුළින්මයි ආවේ කියලා පෙන්නවා. දුක නැති කරන්න නම් තමා තෘෂ්ණාව නැති කරන්න ඕනේ කියලා පෙන්නවා. දුක නැති කිරීමේ මාර්ගය ආරෂ්ඨාංගික මාර්ගයයි කියලා. නමුත් මහත්තයෝ ප්‍රශ්නේ තියෙන්නේ මේ උතුම් චතුරාර්ය සත්‍ය කිසිම කෙනෙක් ජීවිතයට එකතු කරගන්නේ නැහැ. ඇයි ඒ? තෘෂ්ණාව නිසාමයි. තෘෂ්ණාව නිසා කියන්නේ කහවණු වැස්සත් මහත්තයෝ කමේගොල්ලෝ තෘප්තිමත් වෙන්නේ සෑහීමකටපත් වෙන්නේ නැහැ. මේ තෘෂ්ණාව කියන කාරණේ දැකලා දුකට හේතුව තෘෂ්ණාව කියලා දැකලා දුක නැති කරන්න නම් තෘෂ්ණාව නැති කරන්න ඕනේ කියලා දැකලා මහත්තයෝ කළ යුතු ගත යුතු එකම විකල්පය මොකද්ද? උතුම් ආරෂ්ඨාංගික මාර්ගය ශක්තිමත් කරගන්න. ඉතින් ඒ නිසා මහත්තයෝ කිසිම පාලකයෙක් කිසිම නායකයෙක් කොතනකවත් මේ දුක වැඩෙද්දි සමාජය තුළ දුක තව ශක්තිමත් වෙද්දී තෘෂ්ණාව නිසායි මේක වෙන්නේ කියලා තෘෂ්ණාව අඩු කිරීමේ මාර්ගය වන ආරෂ්ඨාංගික මාර්ගයට යොමුනේ නැහැ. ජනතාවට ආරෂ්ඨාංගික මාර්ගයට යොමු වෙන්න කියලා පූර්වාදර්ශයන් දුන්නේ නැහැ. තනතුරකට කෙනෙක් පත් වුණොත් පත් කරන්නේ තෘෂ්ණාව වැඩිම කෙනා. තේන්නේ? තෘෂ්ණාව අඩු කෙනෙක් පත් කරන්නේ නැහැ. එතකොට තෘෂ්ණාව වැඩිම කෙනෙක් තනකුතරට පත් කරනකොට පත් කරන මොහොතේම මම නම් දකිනවා තව දුක වැඩි වෙනවා කියලා. තේන්න? තව දුක වැඩි වෙනවා කියලා.
බුදුරජාණන් වහන්සේ මහත්වෝ බුදුරජාණන් වහන්සේ ජීවමානව ඉන්නකොට නිරතුරුව කොසල් රජතුමාට අනුශාසනා කළානේ. තේන්න. එතකොට බිම්බිසාර රජතුමාට අනුශාසනා කළා, උදේනි රජතුමාට අනුශාසනා කළා, අජාසත් රජතුමාට නිරතුරුව අනුශාසනා කළා, ධර්මයෙන් අනුග්‍රහයන් දැක්වුවා, දානයන්ට වැඩියා. එයි මහත්වෝ ඒ අය තුල සම්මාදිට්ඨිය යම් ප්‍රමාණකින් හරි ශක්තිමත් කරන්න. තේන්න. මොකද බුදුරජාණන් වහන්සේ දා දැනගෙන හිටියා. අපිත් අද දන්නවා මේ සම්මා සම්බුද්ධ ශාසනයේ ආරක්ෂාවට ශක්තිමත් රජ කෙනෙකුගේ අවශ්‍යභාවය තිබීම අත්‍යවශ්‍යයි කියලා. තේන්න. මොකද අද වර්තමානයේ රජවරු දුර්වල වෙන්න ප්‍රධානම අභියෝගය බවට පත්වෙන සම්මා සම්බුද්ධ අද මාත්ව ශාසනයට ගහන්න තියෙන පැති සියල්ලෙන්ම ගහනවා. තේන්න. සංඝයාට සිව්පසේ නෑ, සංඝයාට සිව්පසේ නෑ. නැති නිසා සංඝයා වැරදි ආජීවයන්ට පෙළඹෙනවා. කුෂිකර්මාන්තයට යනවා, සත්ත්වපාලනයට යනවා, රැකියාවල් වලට යොමු වෙනවා. තේන්න. තව ජ්‍යොතිෂයේ වැරදි විද්‍යාවන් පැත්තට යොමු වෙනවා. දේශපාලනයේ පැත්තට තව යොමු වෙනවා. ඒ නිසා බරපතල වූ අභියෝගයකට සංඝ සමාජයේ මුණ දෙනවා. ඒ රාජ්‍යයේ දුර්වලභාවය නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නිරතුරුවම රටක රජතුමාගේ ශක්තිමත්භාවය සම්මා සම්බුද්ධ ශාසනයේ පැවැත්මට අත්‍යවශ්‍ය කාරණයක් කියලා. තේන්න. එතකොට එතෙන්දී රටේ රජුරුවන්ගේ ශක්තිමත්භාවය උදෙසා තමයි බුදුරජාණන් වහන්සේ රජවරුන්ව සද්ධාව තුල පිහිටන්නේ, කර්මය කර්මඵල විශ්වාසය තුල පිහිටන්නේ, නෙක්ඛම්ම සංකප්පය තුල පිහිටන්නේ, සීලය තුල පිහිටන්නේ, පංචශීලයේ ශක්තිය නිරතුරුවම ජීවිතයට එකතු කරලා දෙන්නේ. එයි මාත්‍යෝ ඒ තුලින් සම්මා සමාධිමත් හිතක් යම් පමණකට ඇති කරගෙන රට සමාජය මාත්‍යෝ සම්මා දිට්ඨියට අදාළව හැසිරීමේ කටයුතු උදෙසායි බුදුරජාණන් වහන්සේ එවැනි පූර්වාදර්ශයන් සමාජයට ලබා දීලා තියෙන්නේ. නමුත් අතීතයේ රජවරුවේ පූර්වාදර්ශයන් පුංචි හෝ ප්‍රමාණයක් ගත්තත් අපි දන්නවා කොසල් රජතුමා අසිතිසි දානයේ පූජා කළත් Tamanගේ බිසව තමග අවසානයේ මිය ගියේත් මාත්‍යෝ අනාථයෙක් හැටියට අම්බලමක. තේරෙනවද? එයාගේම පුතා මහසાગරයට වතුරටම ගහගෙන ගිහිලා මිය ගියා. තේන්න. ඒ වගේ ඔය එකම රජ කෙනෙක්වත් බිම්බිසාර රජතුමා සෝවාන් ඵලයට පත් වෙලා හිටියේ. ඒ නිසා බිම්බිසාර රජතුමා මේ සෝවාන් ඵලයට පත් වුණ දෙවියෙක් හැටියට දිව්‍ය තලයක ඉපදුනත් ඒ ඉපදුනේත් මාත්‍යෝ අර ශාස්ත්‍රීය සුන්දර දෙවියෙක් හැටියට නෙමෙයි. තේන සතරවරන් දෙවියන්ගේ අර යක්ෂ ස්වභාවයේ දෙවියෙක් හැටියට සෝවාන් ඵලයට පත් වෙච්ච. තේරෙනවද? එයි රජකම තුල ඉද්දිත් මේ අපායගාමී අකුසල් සිදු නොවුනත් එයා තුල කාමරාග පටිගයන් තිබ්බා. අන්තපුරයක් පරිහරණය කළා. තේන ඒවා නිසා අර සුන්දර ශාස්ත්‍රීය මහේශාක්‍ය දෙවියෙක් වෙන්න යාට පුළුවන්කමක් ලැබුණේ අර සතරවරන් දෙවියන්ට යටතේ ජීවත් වෙන අර යක්ෂ ස්වභාවයේ දෙවියෙක් බවට මේ සෝවාන් ඵල අවබෝධය ලැබූ දෙවියෙක් බවට පත් වෙන්නයි පුළුවන් වුණේ. තේරෙනවද? ඉතින් ඒ වගේ බලද්දි මහත්තයෝ රජතුමා රටේ රාජ්‍ය නායකයින් ඇමතිවරු මන්ත්‍රීවරු තේරෙනවද? නිරේතුරුව මහත්තයෝ සද්ධර්මයේ තුල ශක්තිමත් වෙන්න ඕනේ. බෞද්ධයෙක් නෙමෙයි අන්‍ය ආගමික අය වුණත් Tamanගේ ආගම තුල ශක්තිමත් වෙන්න ඕනෑම ආගමක මහත්වෝ පංචශීලයේ වටිනාකම තියෙනවා. තේන්න. ඒ පංචශීලයේ ශක්තිය ජීවිතයට එකතු කරගනිද්දී අනිවාර්යයෙන්ම අප තුල ඉන්ද්‍රිය සංවරය ඇති වෙනවා. දැන් අපේ රටට මේ විනාශය සිද්ධ වුණේ තනිකරම හොරකම නිසා. තේන්න. පංචශීලයේ එක සිල්පදයක් අමුවේ හැම කෙනාම බිඳලා දැම්මා. එහි විපාකය අනුව හොරකම යම් තැනක සිද්ධ වුණාද, දුස්සීලභාවය යම් තැනක සිද්ධ වුණාද, ජනප්‍රියභාවය හීන වෙනවා, අභියෝගයන්ට මුහුණ දීමේ ශක්තිය හීන වෙනවා, භවභෝග සම්පත් ආර්ථිකය වැටෙනවා. මාත්‍රි විපාක තමයි සමස්ත සමාජයේම මුහුණ දුන්නේ. තේන්න. ඒ නිසා තුෂ්ණාව කියන කාරණේදී ඕනෙම රාජ්‍ය නායකයෙක් තේරුම් ගත යුතුයි. අදින් පස්සේ පීවෙන රාජ්‍ය නායකයෙක් වුණත් කරුණා කරලා තනතුරු වලට පත්වනකොට ඇමනිකම් මන්ත්‍රීකම් වලට පත්වෙනකොට මේ පළපුරුද්ද විතරක් බලන්න එපා. මෙයා මුල ඉඳන් ඇමති වුණා මන්ත්‍රී වුණා කියන කාරණේ නෙමේ තනතුරු වලට පත් කරද්දි මහත්වෝ තුෂ්ණාව අඩු පිණිස පත් කරන්න. තේරෙනවද? අපිට තේරෙනවා නම් මේ මිනිස්සයා අන්ත තුෂ්ණාවෙන් පිරිච්ච මිනිස්සෙක් කියලා කරුණා කළා එහෙම කෙනෙක් තනතුරු වලට පත් කරන්න එපා. තුෂ්ණාව වැඩි තැන දුක වැඩි වෙනවා. තේරෙනවද? තුෂ්ණාව වැඩි තැන දුක වැඩි වෙනවා. නමුත් මහත්වෝ මේ පවතින ක්‍රමය තුල මේ මනාප ක්‍රමය කියන මනාප ක්‍රමය තුල මහත්වෝ මේ දේශපාලනයට ගොඩ වෙන්නේ මේ සමාජයේ ඉන්න තුෂ්ණාව වැඩිම පිරිස. තේරෙනවද? වැඩිම මුදලක් ඡන්දයට ආයෝජනය කරලා වැඩිම ප්‍රතිභාවයක් ලබන්න බලාපොරොත්තු වෙන පිරිසයි මේකට ඇතුල්. ඒ සමහත්වෝ එතනින්ම මේ චතුරාර්ය සත්‍ය කියන අර්ථය අපේ දේශපාලනය තුල විනාශ කළා දාලා තියෙනවා. තේරෙනවද? ඒ නිසා මේ වැඩිම මුදලක් වියදම් කරලා වැඩිම මනාප සොයලා දේශපාලනයට ඇවිල්ලා වැඩිම ප්‍රතිලාභ හොයන මේ ක්‍රමය මේ මනාප ක්‍රමය අහිමි කළා මහත්තයෝ. තුෂ්ණාව අඩු මනුස්සයින්ට ඒ තනතුරු ලබා දීමේ වැඩසටහනක් එනකම් මහත්තයෝ මේ කටයුතු වල කිසිම වෙනසක් අපිට දකින්න හම්බ වෙන්නේ නැහැ. තේරෙනවද? හෙට රටේ මොන අලුත් තත්වයක් ඇති වුණත් මහත්තයෝ ඒ තත්වය පංචශීලයේ දුර්වල කරගත්තා වූ තත්වයක් නම් මහත්තයෝ කවදාක්වත් ඒ යහපත් ප්‍රතිඵලයක් නම් බලාපොරොත්තු වෙන්න එපා. තේරෙනවද? යහපත් ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙන්න එපා.
අද රටට අවශ්‍ය ව්‍යවස්ථාමය වෙනසක් නෙමේ. තේරෙනවද? නායකින්ගේ කාරකාගාන්ගේ වෙනසක් නෙමේ. අද කවුරු නායකයා වුණත් හෙට කවුරු නායකයා වුණත් රටට අවශ්‍ය මාත්‍යෝ පන්සිල් පද පහ සුරකින සමාජයක්. තේරෙනවද? පන්සිල් පද පහ සුරකින නායකත්වයක්. පන්සිල් පද පහ සුරකින ඇමති මණ්ඩලයක්, මන්ත්‍රී මණ්ඩලයක්. මේ පන්සිල් පද පහ කියන අර්ථය නැතිව මොන ව්‍යවස්ථා සංශෝධනයක් කළත් ජනාධිපති ඕනේ, ජනාධිපති පාර්ලිමේන්තුවේ අගමැති වෙන්න ඕනේ, ජනාධිපති බලතල අඩු වෙන්න ඕනේ. මහත්තයෝ මේ කිසිම දෙයක් මේ අද සමාජයට අවශ්‍ය. මේවා සියල්ලම මහත්තයෝ මේ තියෙන ක්‍රමේ තව තව කල්මරමින් අරන් යන්න ඇති කරගන්නා වූ විනාශයන් පමණයි. අද රටට අවශ්‍ය කිසිම ව්‍යවස්ථා වෙනසක් නෙමේ. අද රටට අවශ්‍ය මහත්තයෝ පංචශීලයේ සුරකින නායකත්වයක්, පංචශීලයේ සුරකින ඇමති මණ්ඩලයක්, මන්ත්‍රී මණ්ඩලයක්, ඒ තුළින් ජනතාවට පංචශීලයේ පූර්වාදර්ශයන් දෙන සමාජයක්. ඒ වගේමයි මහත්තයෝ පංචශීලයෙන් තමන් පූර්වාදර්ශ දුන්නා කියන කාරණයෙන් විතරක් සීලය පරිපූර්ණ වෙන්නේ නැහැ. ඔබලා නායකින් පංචශීලයේ සුරකිනවා නම් අනිවාර්යයෙන්ම මහත්තයෝ මේ රටේ විශේෂ අධිකරණයක් ඇති වෙන්න ඕනේ. ඒ විශේෂ අධිකරණය යම් තීන්දුවක් මාස 3ක් ඇතුළත දීලා අදින් පස්සේ කාටවත් හොරකම් කරන්න බැහැ. අතීතයේ හොරු අල්ලන්න යන්න ඕනේ, ඒක කවදාකවත් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් අදින් පස්සේ අපි පංචශීලයේ සුරකින සමාජයක් ගොඩනගෙනවා. නායකයා පංචශීලය තුල ශක්තිමත්, ඇමති මණ්ඩලයේ පංචශීල තුල ශක්තිමත්. අදින් පස්සේ මොන වංචාව මොන දූෂණය කවුරු කළත් මේ අධිකරණය තුල මාස 3ක් ඇතුළත තීන්දුව දෙන වැඩ සිටීමක් අනිවාර්යයෙන්ම රටට ඉදිරිපත් කළොත් මෙන්න මහත්තයෝ මෙතන තමයි රටේ නැගීම, රටේ නැවත ගොඩ නැගීම සිද්ධ වෙන්නේ. තේන්න? එහෙම නැතුව පන්සිල් වහලා පන්සිල් හංගලා මොන විසඳුම ගෙනාවත් ඒ විසඳුම නම් මහත්තයෝ කවදාකවත් සාර්ථක වෙන විසඳුමක් බවට පත් වෙන්නේ නැහැ. අවසරයි ස්වාමීනි, ලෞතර බුදු පියාණන් වහන්සේ දේශනා කළ දහමෙහි හරය ඔබට හැකි තරම් බොහෝ දේ අත්හැර දමන්න. ඔබට ගෙන යන්නට දෙයක් නැහැ. ඔබ උත්සාහ කළ යුත්තේ නිවන කරා යන මාර්ගය අවබෝධ කරගන්නටයි. ඒ වෙනුවෙන් තෘෂ්ණාව අතහැර දාලා තුනුරුවන් කෙරෙහි විශ්වාසයෙන් ශ්‍රද්ධාව වැඩි දියුණු කරගනිමින් දානය, සීලය රැකීමයි ඔබ කළ යුතු කාරණාව වන්නේ. ඒ පිළිබඳව අවබෝධ කර දෙමින් අද දවසේ ධර්ම යාත්‍රා වැඩසටහනෙන් බොහෝ ධර්ම කාරණා අපි මේ මොහොතේදී පැහැදිලි කරගත්තා. ස්වාමින් වහන්සේ බොහෝ දිනක අද දවසේ මේ වැඩසටහන ශ්‍රවණය කළා. ඒ සියලු දෙනා වෙනුවෙන් ආශිර්වාද කරන්නට කියලා මේ මොහොතේදී ඔබ වහන්සේට ආරාධනා කරනවා. හොඳයි, නිසා පින්වතුන්ලා කල්පනා කරන්න මේ මොහොතේ මේ උතුම් ධර්ම යාත්‍රා වැඩසටහන සවන් දීලා මේ රැස් කරගත්තා වූ සෑම ධර්ම දානමය පිනක්ම පින්වතුන්ලාටත්, පින්වතුන්ලාගේ පවුල්වල සියලු දෙනාටත්, දැකබලා සතුටෝ සියලු දෙනාටත්, ගම්වාසී රටවාසී සියලු දෙනාටත්, ඒ උත්තරීතර මහා නායක ස්වාමින් වහන්සේලා ඇතුළු වන්දනීය මහා සංඝරත්නයට මේ පින් නිදුක් නිරෝගී සුවපත්භාවය දීර්ඝායුෂ පිණිසත් මේ ජීවිතයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය දැකීම අවබෝධයට මේ පින් උත්තම ශක්තියක් වේවා කියලා මෙසිතින් ආශිර්වාද කරනවා. ඒ වගේම අපට උපකාරක ධර්මයන් සකස් කර දුන් ඒ පින්වත් සාරද මහත්මයාට, ඒ පින්වත් පුබුදු මහත්තයාට, ඒ වගේ මේ සිරස ගුවන්විදුලියේ ප්‍රධානී සජිත් රත්නායක මහත්මයා ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලුම පින්වතුන්ට මේ පින් නිදුක් නිරෝගී සුවපත්භාවය දීර්ඝායුෂත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයටම මේ පින් උත්තම ශක්තියක් වේවා කියලා මෙසිතින් ආශිර්වාද කරනවා. තෙරුවන් සරණයි. ඉතින් ඔබ මම අප සියලු දෙනා වෙනුවෙන් අප කෙරෙහි අනුකම්පාවෙන් අද දවසේදී සිරස FM ධර්ම යාත්‍රා වැඩසටහනෙන් ධර්ම කරුණු පහදා දෙමින් අප සියලු දෙනාටම ධර්ම අවබෝධය ලබා දීම වෙනුවෙන් මෙහි වැඩම කොට වදාළ මහරහතුන් වැඩිමග ඔස්සේ ධර්මයේ දේශනා කරන පූජ්‍ය රාජගිරියේ අරිඥාන ස්වාමින් වහන්සේට සිරස FM වෙනුවෙන් මගේ නමස්කාර පූර්වක ස්තුතිය මේ මොහොතේදී පුද කරනවා. ඒ වගේම උන්වහන්සේගේ සියලු ශාසනික කටයුතු දියුණුවෙන් දියුණුවටපත් වේවා. උන්වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පන්නිය නිරන්තරව ලැබේවා. සියලු දෙනාගේම ආශිර්වාදයෙන් උන්වහන්සේ පතන්නා වූ බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මේ පින් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු.